හායි මගේ යාළුවෝ කොහොමද? හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් අද අපි යනවා කෑම කන්න. ඒ කියන්නේ නිකන් ආසාවට පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ඉතින් අපි යනවා ගර්ල් ෆේස් එකට. ඔයාලත් එන්න ඉතින් අපිත් එක්කම යන්න. ඔයාලට ඔය ඇහෙන්නේ මට බයිනවා. මොකටද දන්නවද බයින්නේ? හැමතිස්සෙම කැමරාව උස්සගෙන ඉන්නවා. එහෙම කියලා තමයි ඔය බයින්නේ. බලන්න ඉතින් මොනා කරන්නද? බැලුවාගෙන මං ඔන්න බලන්න අද අහස මාරම ලස්සනයි. ඔය පේනව නේද? මාරම හරි මේ චිත්‍රයක් ඇඳලා වගේ මාරම ලස්සනයි. ඔයාලා බලාගෙන ඉන්නකෝ. තව ටිකක් යනකොට ඔන්න බලන්න ළමයි මාරම ලස්සනයි. නිකන් හරියට චිත්‍රයක් ඇඳලා වගේ මාරම ලස්සනයි. හරි අමුතුයි. ඔය පේනවා නේද? මාරම ලස්සනයි ඒක. සුපිරි. ඒක බලාගෙන ඉන්න මාරම ආසයි. ඒක හරි අනේ මන් දන්නේ. ඔයාලටත් එහෙමද? එහෙමනම් මට කියන්නකෝ. ඉරේලිය මාරම ලස්සනයිද මොකද? ඒ දේවල් කියලා මට දාන්න. හරිද? දැන් ඉතින් අපි ඒකත් බලාගෙනම අපි යමු කන්න.
අන්න ඉතින් අපි යන ගමන් ඉන්නවා. දැන් ළමයි ඇත්තටම චිත්‍රයක් වගේ. අර බලන්නකෝ. අනේ මන් දන්නේ මාරම ලස්සන. ඒ කලර්ස්යි ඒ හරි අමුතු. දැන් තියෙන වෙනම මේ එක. බලන්න මාරම ලස්සනයි ඒක. හරි ආසාවෙන් අපිට බලාගෙන ඉන්න පුළුවන් මේ දේ මාර ලස්සන. හරි අමුතුයි. බලන්න නිකන් ගින්නක් ඇවිල්ලා ඒක නිකන් අර හරි මේ අමුතු විදිහ මේ විව් එකක් තියෙන එතන. මාරම ලස්සනයි ගයිස්. අන්න ඉතින් අපි බම්බලපිටියට ආවා. ඉතින් මාරම ලස්සනයි අරක නම් මාර අනේ මන් දන්නේ හරි අමුතුයි. පරිසරයෙන් අපිට අමුතු චිත්‍රමවලා දෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත ස්වභාවය. ගන්නාවේ අපි ඉස්සුවඩි ඉගලත්තයි අපි යන්නේ නන්නවත්තලා ඔන්න ඉතින් අපි ආවා. අර යනානේ යන පොඩ්ඩක් ඔයා කොහෙද යන්නේ? යනවා අරක බලන්න. කොහොමද? මෙන්න මේ යා ලොකුයි. මින්න අපි යනවා යන්න. සුදු ඔව් එන්නකෝ. ඔව් යන්න. ay මොනේ ඉනා එන්න යන් මෙයාට ආසාව ඉෂ්ට කරලා දෙන්න එන්න කොහෙද බලන් අරක දිහා බලයි ඔයාලට මොනවද ඕනේ අර හැන්ඩල් ලොක් කරන්න කියලා කොහොමද කියන්නේ ඇයි
බොරු පුරුදු වෙලා නම් මනම් කියලා කිව්වා. ඇයි පොලිසිය නේද කරන්නේ? පොලිසිය අරන් යන්න කියන්නේ. ඒ පොලිසිය නේ. ටිකට් එකක් ගත්තත් නෑ මට ඒක ප්‍රශ්නයක්. කොහොමද ටිකට් ගන්න නැද්ද? නෑ. ඒ මං ඇවිල්ලා නෑනේ. අපි යන්න ආරෙන්න. අවුල්ද? මෙහි හැන්ඩල් ලොක් කරන්න නැත්තම් මොනවාද? පොලිසිය අරන් යනවා. පොලිසිය තමයි කියේ පොලිසිය. හොරු නෙවෙයි පොලිසිය අරන් යනවා. හැන්ඩල් ලොක් කරාම. හැන්ඩල් මේ ලොක් කරන්නේ නැත්නම් ලොක් කරන්නේ නැතිව. වහීත් දන්නේ නැහැ. අය අර අතන තියෙන බයික් එක. මෙන්න මෙතන තියෙන බයික් එක. මම හොඳට බලන්න. අයියට දිරවලා නෑ. ඒ නිසා අපි බලන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. 2,000 years later. හායි ළමයි. අපි ආය ආවා. එතන පොඩ්ඩක් පොඩි මේක. දැන් අපි ඉස්සෝඩේ ගන්න යන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. අර මොන කොච්චර ලස්සනද? අපි යා. බහිමුද? කක්කනේ. එපා. කොන්ක්‍රීට් මේවද? මේවද? ඒ ගල් ඔය කොන්ක්‍රීට් කො? ආව්. මෙතන කඩලද? කඩලද? මේ මේවා ටික ගොඩක් වෙනස් නේ. මට මතක නෑනේ තිබ්බ විදිහ. අතන තියන්නේ අර පඩිපෙළ. හරි. එතකොට මේ කැඩිච්ච මේ එක. අර අතනට මොකක් හරි එකක් හදනවා. අර අතන බෝට්ටුවද තියෙන්නේ? මැද? නැත්නම් හදන එකක්. ඔය ටික ඔක්කොම වෙනස් නේ. මෙන්න තියෙනවා. So sweet. I'm looking so nice. ඉතින් අපි අතෙන්ද යන්න අර රෙද්දට යන්න. කො අපේ බයික් එක. අන්න අර තියෙන බයික් එක. ආ තියෙන ඔයගොල්ලන්ට පේනවා නේද? මට අද්දික් කරන්න බෑ නැත්නම් ඊට පස්සේ අර රතු පාට කාර් එකට මේ පැත්තේ තමයි තියෙන්නේ අපේ බයික් එක. හරි දිනු කියලා පේනවා. ඔව් තියෙනවා කියලා පේනවා. ඔයා ගන්න. මම මේ බයික් එක බලාගෙන වීඩියෝ දාගෙන ඉන්නවා. අය මේ ස්ටෝරේ කියලා මේක මොනවද කීයක් කරන්නද? මට එකකින් දෙකක් දෙන්න. එච්චරයි. මේ වඩේ කියලා? කොකද මේ ගුණි 150 මේක 300 මේක 100යි. ආ. දෙකක් ගමුනේ.
දැන් නම් කළුවරයි වගේ. හරියට ගිහින් කාලා. හරිද? මේ හරියට එමු ආන්නේ නැති එකක්. හා. එන අපි අර හෙට යනවා. මේ බයික් එක. ජූට සීතලයිද? දවක කොහෙද අරන් යන්නේ? අර අතර පරිපෙළ ගාව දෙන්න මොනවා හරි කරනවා මට පේනවා. කො? අල්ලන්න ගාව පරිපෙළ ගාව මුරුදු වෙනවා. අපි පොඩ්ඩක් බලමු. අම්මට දිරි. අම්මා දිරි. හොඳයිද කියලා බලන්න. හොඳයිද? හොඳයිද? හා? good. good. සුපිරිද? ඔන්න ළමයි මේ අපි හොයාගෙන ආපු වඩේ. යම් ITC එක පල්ලෙහා අපි දෙන්න ඉස්සෝඩේ කාට. සුපිරියා. ඒකෙත් වෙනම මේ එකක් තියෙනවා. බෝල් පේස් එකේ ඉස්සෝඩයක් කරන නැත්නම් වැඩක් නැහැ කියනවා. නිකන් කතා අහගන්න මොකද ඉස්සෝඩේ දෙකක් කෑවා. මෙයා නම් හොඳට දෙනවා ගේම. කනකොට නෑ කතා. මෙයා කාලේ උනාට පස්සේ ගන්නා. වමින්න දැන් කාලා නම් ඉවරයි. දැන් ආයෙත් යනවා මැගි කන්න. මැගි කොහොමද පේන ලස්සන? දැන් හැබැයි කළුවරයි. ඒක නිසා වැඩි පේනවා. බෝල මැසිමම්ම තියෙන්නේ ගෙදර. තව එකක් ගමු. තව එකක් ගමු. මේ මැගි ඉවර වෙයි. මැගි ඉවර වෙයි. මැගි පොලිම. වතුර. අනේ ගොඩක් අය ඉන්නවා.
ඇයි තව ඕනද? හැබැයි පොඩ්ඩයි මං හිතන්නේ වෙන්නේ. තත්ත්වය හොඳයිද බරපතලයිද? ඔයා එහෙනම් එන්න. රස පරීක්ෂක. ඕද වැටේ. රස පරීක්ෂක. ආ. හරි. ටිකක් සරයිනේ. පොඩ්ඩක් බෙරි. ඔව්. ඒක හරියන්නේ නැහැ. මට ඒක සර වැඩි. අන්න නැද්ද? බෙරි. අන්න නැද්ද ඉතින්? මට චුට්ටක් ඔය එකක් ගන්න එපාද? අපෝ එපා. වෙන මොන හරි කමු. ඔයාට ඕනද? එපා. හරි ළමයි. අපි මේක කාලා. අපි මේක කාලා එන්න. මේක හැබැයි හරියන්නේ නැහැ හොඳේ. අනේ ගන්න එපා. සැර වැඩි. සැරයි බෙරි. බෙරි වගේ. බෙරිකට කන්න ආස කට්ටියට කන්න පුළුවන්. ඔව් ෂේප්. ඒක නිසා ඔයාලා බලා ගන්න. අපි එහෙනම් මේක කාලා එන්න. තව තැනකට යන්න තියෙනවා. එන්න. බයි. හායි ළමයි. ඔන්න ඉතින් අපි යන්න හදන්නේ. කොහෙටද දැන් යන්නේ? දැන් මොනවා හරි කන්න. බඩගිනි හොඳටම. ඉතින් අපි යනවා. යනවා. චෝම්පාන් එවිද? අර සරයි කිව්වට හැබැයි ටිකක් රහයි. ඒ වුණත් අපිරියයි වගේ. අර කාලා. ඔව්. අපි යන්නයි හදන්නේ. බයික් එක ගත්තා. යන්නයි හදන්නේ. මේක ලස්සනයි. යනවා. බයි. Sali gimana? Sali gimana? 2,000 years later. ඕන දෙයක් කරන්න වැඩ. ඕන දෙයක් කරන්න. ඔයා පොලිසියට කියන්න අවුලක් නැහැ. කැමරා එක තියෙනවා. කැමරා එකෙන් චෙක් කරලා බලා ගන්න පුළුවන්. ඔයාලට ටැග් දීලා යන්න. Kodai. එහෙම කෙල්ලොන්ට කරන්න. එහෙම අපි දෙනවා. අර මේ ගෙදරට වලින් ඇවිල්ලා තියෙන්නේ කාර කරලා. ඔව්. ඒක මං ගන්න. ඉතින් දෙන්න බෑ කියන්නේ. මොකක්ද අපේ මුණුත් හොරාට කරනවා ඉතින්. නැහැ. මෙයාලත් ආවේ අපේ මේ වේගටම තමයි. යාදුට මුණු අපි ආවට පස්සේ ආවේ. පස්සේ ගාවේ. මේ ගියා රුපියල් 50ක් දෙන්න මුණු 70 කියනවා. ඉතින් ඇයි 70? දාන්නේ. ආ? 2,000 years later. එයාගේ නම තියෙනවා. දිලන් කොෆි. ඔයා කොහමද ගත්තේ? සල්ලි නන් නැති. Oh my god. පොඩි 10ක් විතර වුණා ඉස්සයි ඉන්නේ වැඩි ගාණක් නෑ මචං. Seriously. වාඩ කොච්චර ගියාද ඒක හදන්න? ඒ අපි රුපියල් වලින් බලුවේ නෑ ඩොලර් වලින් තමයි.
තත්ත්වය. ඉන්දියන් රෙස්ටෝරන්ට් වල මේ බනාන එක සාමාන්‍යයෙන් කෙනෙක් එකයි කන්නේ. මෙයා මේකෙන් 3ක් කනවා. මෙයාට මේකෙන් 3ක් ඕන. ඉතින් බලන්න කොහමද කෑම කියන්නේ. ඒකයි පිළිවිදෝයි. මං ඉතින් සුපුරුදු පරිදි අලපොණ්ඩ එකයි. අපි ඉතින් ඩයට් නේ. මට ඩයට් මෙයා ඩයට් කැලේ. මේක පාට. මේ මිනිස්සු බලනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.